කෙලින්ම වහන්න යන්නේ. එළිය වැහුවොත් තමයි වැටෙන්නේ. මෙන්න මෙතන ලොකු බිත්තියක් තියෙනවා. ඒ බිත්තියත් තනිකර කළු ගලෙන්ම නිර්මාණය වෙලා, ඒ කියන්නේ පිහිටි ගලෙන්ම නිර්මාණය වෙලා එතනින් ඇතුලේ තමයි විහාරේ. අද අපි ආවා ඓතිහාසික දෙගල් දොරුව රජමහා විහාරය බලන්න. ඉතින් මෙතන බලන්න මේ පුදබිමේ ඉහළම කොටසේ ඓතිහාසික බෝධීන් වහන්සේ, ඓතිහාසික දාගැබ හරිම ලස්සන තැනක පිහිටලා තියෙනවා. ඉතින් දෙගල් දොරුව රජමහා විහාරය ලංකා ඉතිහාසයේ වැදගත් වෙන්නේ මෙන්න මේ විහාර මන්දිරයේ හින්දාදී. ඒකේ විස්තර කිසිම දෙයක් මම දන්නේ නැහැ. ඒ ගැන දන්න අපේ පොඩි හාමුදුරුවෝ බොහොම කාලයක් අපි අඳුරන නම මොකද? ගුණරතන. ඉනාමලුවේ ගුණරතන පොඩි හාමුදුරුවෝ තමයි මෙතන අපිත් එක්ක බොහොම හිතවත් නායක හාමුදුරුවෝ ඇතුළේ වැඩ ඉන්නවා. ඉතින් පොඩි හාමුදුරුවෝ පුද්ගලික හිතවත් නිසා දැන් පොඩි හාමුදුරුවෝ විහාරය ඇතුළේ විස්තර ටික කියන්නේ කියලා අපි චුට්ටක් ගිහින් බලමු. පොඩි හාමුදුරුවෝ මෙතන මේ කල්පෙට්ටිය මොකක්ද? මේක අපේ හාමුදුරුවෝ ඉස්සර කොටෙන් වයිට් එක දාලා ළඟට එන්න ඕම දෙයක් කියනකොට. මේක මොකද්ද? ඉස්සර මේ වතුර බොනකොට කියන්නේ අම්බලම්වල පින්තාලිය කියලා අපි කියන්නේ. අම්බලම් වල තමයි මේක තිබිලා තියෙන්නේ. මේක පරණ පින්තාලිය මෙතන පල්ලෙහා අම්බලමේ තිබිලා තියෙන්නේ. තිබිච්ච. ඔව්. ගල් පෙට්ටියක් විදිහට තියෙන පින්තාලිය. ඒක හරිම ලස්සනයි. ලස්සනයි නේ? මෙතන විශේෂත්වය මොකක්ද තියෙනවද? මකට තෝරන්න. ඔව්. මේකේ විශේෂත්වය මහනුවර යුගයේටම ආවේනික වන අන්දමින් මකර තොරණ නිර්මාණය කරලා තියෙනවා. මේ මකර තොරණ නිර්මාණය කරලා තියෙන්නේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා අර්ජකම් කරපු රජමාලිගාව වෙච්ච කුණ්ඩසාල රජමාලිගාව තමයි අතීතයේ තිබිලා තියෙන්නේ. කියන්නේ මේ රජතුමාගේ කුණ්ඩසාලේ තිබුණ රජමාලිගාවේ තිබුණ එක රජමාලිගාව අභාවයට යනවත් එක්කම කීර්ති සීරාජ සිංහ රජතුමා මේ මකර තොරණ දෙගල් දොරටු පූජා කරා. ඒ කියන්නේ රජමාලිගාවේ ප්‍රධාන දොරටුව විදිහට තිබුණ නැත්නම් මේ මකර තොරණ විදිහට තිබුණ එක තමයි පන්සල පූජා කරන්නේ. පන්සලට පූජා කරේ. විශේෂ වැදගත්කමකට තියෙන්නේ නාලියෙන් කරන ලද දැනට මහනුවර යුගයේ තියෙන පැරණිම එකම මකර තොරණ වීම තමයි මේ මකර තොරණේ. පැහැදිලි ඇති මේක රජතුමාගේ කොණ්ඩසාලේ තිබුණ රජමාලිගාවේ දොරටුව හැටියට තිබුණ වාහල්කඩ. එතකොට නාලියෙන් තමයි සම්පූර්ණයෙන් මේ මකර තොරණ නිර්මාණය කරලා තියෙන්නේ. මේක පොඩි හාමුදුරුවෝ මේ නිර්මාණාත්මක මොනවා හරි විශේෂත්වයක් තියෙනවද? මේකේ සත්තු 7 දෙනෙක්ගේ රූප නිරූපණය කරලා තියෙනවා. සත්තු 7 දෙනෙක්. සත්තු 7 දෙනෙක්. කුසුවැස්, අලිකන්, කොටිදත්, එවාගේම මාළුවරල්, සිංහපාද, මොණ්ඩපිහාටු, ගුරුළු පක්ෂියා කියන මේ පක්ෂීන්ගේ එකතුවක නිර්මාණයක් තමයි මේ මකර තොරණ. ඒක මොනවාද විශේෂ අදහසක් තියෙනවද? විශේෂ අදහස ගැමියාගේ පැරණි අදහසක් තියෙනවා අපි හඳුරුවෝ. ජනයා අතර අපි විහාරේ ඕනම තැනකට ගිහම අපි එකපාරට කියපු ගමන් ඒ තියෙන දෙයටනේ හොල්ලන්නේ. ඒකට පැරණි ජනයාගේ ඒ කියන්නේ සම්රටවල් වගේ කියන්නේ. මේ අසුරකටම ගිල ගන්න මේක ජනයා උපයෝගී කරගත්තා කියලා අපේ ජනගහනය විශිෂ්ට නිර්මාණයක් වෙච්ච දෙගල් දොරුව රජමහා විහාරය සහ සිතුවම් පිළිමාදී දේවල් බලන්න යන කලින් මෙතනදී මකර තොරණේ විශිෂ්ටත්වය දැක්කට පස්සේ අර වගේ අස්වා කටවා ආදී දේවල් ඇති වෙනවනේ ඒ ඔක්කොම මෙතනින් නැති කරලා තමයි අතුරට ගන්න. තව මේ ගලේ නිර්මාණය කරපු එකේ විශේෂත්වය පොඩි අමරු කියනවා. සම්පූර්ණ මේ විහාරයෙන් මේ වගේ එකක් අතන තියෙනවා. මේකද විශේෂ අර්ථය? මෙතන ප්‍රධානම සඳකම අපේ මැදමණ්ඩපේ කොටසේ තියෙන්නේ මේ කොටසේ අතීතයේ මේ අපි මේකට මණ්ඩප තුනකින් නම් ආමන්ත්‍රණය කරනවා. හේවිසි මණ්ඩපය, මැද මණ්ඩපය, බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න බුද්ධ මන්දිරය ආදී වශයෙන්. හේවිසි මණ්ඩපය මේක. හේවිසි මණ්ඩපය මේක. ඊට පස්සේ මේක මැද මණ්ඩපය. මැද මණ්ඩපය අන්තරාලය කියලා කියනවා. ඇතුලේ බුද්ධ මන්දිරය. මේ හේවිසි මණ්ඩපය නිර්මාණය වෙන්නේ 1960 වර්ෂයේ වගේ. එතකොට ඒවකට ප්‍රධාන දොරටු විදියට මෙතන දොරටු තමයි තිබිලා තියෙන්නේ. ඒකට පිටින් තමයි මෙතන හැදෙන්නේ. මෙතන හැදෙන්නේ. දොර පියන් වල මේවත් නාද? නාලියෙන් තියෙන සම්පූර්ණ නාලිය. තනි නාලියද? තනි නාලිය. ඒකට කොච්චර ලොකු නාගහත් වෙන? මෙතන මේ උඩ වීන සම්පූර්ණයෙන්ම නාලියෙන් කරලා. අඩි 2කට වැඩි අඟල් කිහිපයක් වැඩි මේ එක දොර පළුවක්. මේ ඔක්කොම නා නේද පොඩි? නා.
හරි ඉස්සර ලොක් එක තියෙන්නේ. පරණ ලොක් එක. එන්නකො පරණ ලොක් එක පෙන්නන්න පොඩි අර ඒක පොඩ්ඩක් දෙන්න. කිසිම වහන්න යන්නේ එළියෙන් බැලුවොත් තමයි වැටෙන්නේ. මම ඇතුලේ ලොක් එක. ඕ මේක එහෙම ලොක් කරලා. එතකොට 100 විලම්බද කියනවානේ. එතකොට පොඩි හරිද එළියෙන් ලොක් කරගන්නකො එළියෙන් යතු. මේක ඒතර ඇතුලෙන් ලොක් එකක් ඇයි? ඉස්සර හාමුදුරුවෝ තේවා දැන් මේ අපේ හාමුදුරුවෝ තේවාව දළදා මාලිගාව හා සමානව යන්නේ. දළදා හාමුදුරුවන්ට කරන පුදු පූජාවන් සතර මංගල්‍ය සියල්ලම මෙහෙත් සිද්ධ වෙනවා. එතකොට අපේ හාමුදුරුවෝ තේවාවට ආපුවම ඇතුළ දොරවල් ලොක් කරලා ඒ ගිහි පාර්ශවය එළියෙන් තියලා තමයි ඇතුළේ තේවා කටයුතු සිද්ධ වෙන්නේ. දැන් කියන්නේ සම්පූර්ණයෙන්ම මේ උඩුවියනත් නාලියෙන් කරලා තියෙන්නේ ගල් කණු 12ක් සහිත මේ මැද මණ්ඩපයේ. මේ ඔක්කොම මේවා තමයි අලුගල් කණුවඩ තියෙන සම්පූර්ණ වියන නැතනම් සිවිලිම විදිහට තියෙන මේ කොටන් ඊට පස්සේ ලෑලි ඔක්කොම තනි නාලියෙන් කරපු නාලියෙන් තමයි සම්පූර්ණයෙන් කරලා තියෙනවා කියලා කියන්නේ. මේක මොකක්ද? විශේෂයෙන්ම මේක සඳගල කියලා තමයි අපි මහනුවරයෝගේ සඳගල විශේෂයෙන්ම මේ සඳගල අපි මහනුවරයෝගේ මේ පොඩි හොර තව එකක් කොම්ම මං අහන්න. දැන් අතන ඉඳලා අපි පටන් ගත්තට පස්සේ මේ පොළව දැන් කෑලි කෑලි නෙමෙයි මේ සම්පූර්ණ ගලක් විදිහට මේ පිහිටි තනි කළු ගල. සම්පූර්ණ. එතකොට මේ විහාරය ඇතුලේ දැන් හේවිසි මණ්ඩපේ තමයි අලුතෙන් හැදලා තියෙන්නේ. ඊට පස්සේ මැද මණ්ඩපේට ආවම මැද මණ්ඩපේ ආරම්භයේ ඉඳලා මේ පොළව සම්පූර්ණයෙන් තනි කළු ගලක්. එතකොට ඒ ගලෙන්ම මතු කරගත්ත ගල් කණු තමයි ඉන්නේ. පැහැදිලිද? ඒක මාර කියන්නේ තනිකර ගල හාරලා ගල ඇතුලේ තමයි මේ වැඩේ නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට පොළව සම්පූර්ණයෙන් කළු ගල, ඒකෙන් මතු කරගත්ත ගල් කණු, ඊට පස්සේ ඒ පිහිටි ගලේම නිර්මාණය වෙච්ච සඳකඩ පහන මේ මොකද සඳගල ඊට පස්සේ පිය ගැට පෙළ ඊට පස්සේ මෙන්න මෙතන ලොකු බිත්තියක් තියෙනවා. ඒ බිත්තියත් තනිකර කළු ගලෙන්ම නිර්මාණය වෙලා, ඒ කියන්නේ පිහිටි ගලෙන්ම නිර්මාණය වෙලා එතනින් ඇතුලේ තමයි විහාරගේ ලෙනක් ඇතුලේ. සමාන නිර්මාණය. එතකොට මෙතන ඉඳලා සරලව ගත්තොත් මේ ගල් කණු පොළව මේ ඉස්සරහා බිත්ති අර ඇතුලේ ලෙන ඔක්කොම මේ කළු ගල හාරලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. පොඩ්ඩක් කියමු ඉස්සර. මේ සඳගල ගත්තහම මහනුවරයෝගේටම ආවෙනිකාන අන්දමින් තමයි නිරූපණය කරලා තියෙන්නේ. ඉරත් හඳක් ගල මැදි කරලා ඉරහඳ නිරූපණය කරන්න හේතුව මහනුවරයෝගේ අවසන් භාගයේ රජුරෝ නානායක වංශිකයි. ඉන්දියානු ආభాෂයෙන් තමයි මේ වේර විහාර ගොඩක් චාරිත්‍රාර්ථ බව සිද්ධ වුණේ. එතකොට මේ ඉරහඳ නිරූපණය කරන්න හේතුව ඒක මේ දමිළ ජාතිකය ඉරහඳ අදහන නිසා කියලා විශ්වාසයක් පවතිනවා. ඉරත් හඳක් ගල මැදි කරලා මකරගේ රූපයක් අරන් තියෙන නිසා සඳගල බවට පත් වුණා කියලා අපේ ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ වගේම මේකේ ජේ.වී. දිසානායක මහත්තයා ඉතා ලස්සන විග්‍රහයක් කරනවා. එළියේ ඉඳන් ඇතුළට එනකොට නෙළුම් මලක් තරණය කරගෙන නිවන වාගෙන ගියා කියලා කියනවා. නැවතත් ඇතුළේ ඉඳන් එළියට යනකොට මකරගේ කට ඇතුලින් මේ ගිනිදැල් මෙතන නෙළුම් මලේ පෙති වලින් පෙන්නනවා. ගිනිදැල් සහිතව නැවත දුක හඹාගෙන ගියා කියලා මේ මහනුවරගේ සඳගලෙන් විග්‍රහ වෙනවා. පොඩ්ඩක් මේ ඔක්කොම පිහිටි කළු ගලනේ. පිහිටි කළු ගල. මේ පිහිටි කළු ගලේ තමයි මේ ඔක්කොම මෝල් ටික ඇවිල්ලා තියෙන්නේ. ඒතර මේ තනිකර ගලද? ගල සම්පූර්ණයි. මේ තනිකරම කළු ගල. කළු ගල මත බදාම එකක් හැදිලා තියෙනවා. බදාම එක හැදිලා තියෙන මුහුදු වැලි මීපැණි කප්පුළු. ස්වභාවික අමුද්‍රව්‍ය වලින් තමයි මේ බදාම එකක් හැදිලා තියෙන්නේ. මුහුදු වැලි කියලා තවුරු කරලා තියෙනවද? ඔව්. ඒක පුරා විද්‍යාත්මකව තහවුරු කරලා තියෙනවා. උඩක් පිහිටි ගන්න චිත්‍ර. එතකොට මේ ඔක්කොම චිත්‍ර මහනුවරයෝගේට අයිති චිත්‍ර නේද? එහෙම. මේ චිත්‍ර ටික ඉන්ටර්නෙට් දැකලා තියෙනවද? ඒ අතර තව විශේෂ සිතුවමක් තමයි මෙන්න මෙතන තියෙන මේ අලියතා දන්දීමේ සිතුවම. මහනුවරයෝගේ තාත්වික සිතුවම කියලා කියන්නේ. තාත්වික භාවය නිරූපණය වෙනවා මෙන්න මෙතනින් ඇතාගේ ගමන් පාදය, මිනිගෙඩි සැලවෙන ආකාරය, ත්‍රිමාන භාවයක් තියෙනවා. නැවත මෙතනින් දුක්මුසු මොහොනින් සොලීට අත පැන්නට දන් දෙන ආකාර කියන සිතුවම ඊටාව තාත්වික අන්දමින් නිරූපණය කරලා තියෙන නිසා මහනුවර යුගයේම තාත්වික සිතුවම බවට පත් වෙනවා මේ වෙස්සන්තර ජාතකයේ ඇලියතා දන් දීමේ සිතුවම. අලියතා නෙවෙයි ඇලි. ඇලි කියන්නේ සුදු ඇතා. ඇලියතා. ඇලි ඇතා. මේ තමයි ඇලියතා. දන් දීමේ සිතුවම. ඇලි කියන්නේ සුදු. මේ අලියතා නෙවෙයි. අලියතා කියලා කියන්නේ නැහැ නේ අපි. අලි නම් අලිය ඇතා නම් ඇතා.
මෙතන ඇලි ඇතා කියලා කියන්නේ ඇලි කියන්නේ සුදු පාට. සුදු ඇතා වෙස්සන්ත රජතුමා දන් දෙන අවස්ථාව. මේකේ පෙන්නන්න. මහනුවරගේ සිතුවම් කලාවේ විශේෂ කලා නිර්මාණයක් තමයි මේ අකණ්ඩ කතා චිත්‍ර නිරූපණ ක්‍රමයට නිර්මාණය කිරීම. කතාව මුලින් පටන්ගෙන කතාව දිගහැරගෙන යනවා. අකණ්ඩ කතන චිත්‍ර නිරූපණ ක්‍රමයට. තිරිඟි තලයේ මතුවෙන ආකාරයේ තිරිඟි තලු කියන්නේ මේක ත්‍රිමාන භාවයෙන් යුක්තයි. තිරිඟි තලයේ මතුවෙන ආකාරයෙන් නිර්මාණය කරලා තියෙන නිසා මහනුවරගේ සිතුවම් වැදගත් වෙනවා. මේ ඔක්කොම මහනුවරගේ චිත්‍රණි පොඩි හන්ද. එහෙමයි. මේ වගේ මේ භාවිත මාධ්‍ය මොනවද? රතු පාට සාදලින්කම් ගල්, නිල් පාට නිල්ලවරිය මල්, කළු පාට පහන්දලි, සුදු පාට මකුළු මැටි කියන ගස්වල කොළපොතු ආදී යොදාගෙන තමයි විහාරස්ථානය වර්ණ ගන්වලා තියෙන්නේ. දැන් අපි පිහිටි ගලෙන් නිර්මාණය වෙච්ච බිත්ති වලින් අතුරට යනවා. මේ තමයි දෙකල්දොරු රජමහා විහාරය. අතර ලෝකේ නම් මෙතන ලෝකෙදී සිටින්නේ. දෙන විශේෂතාව මොනවද? පෙනුම්දුනේ මෙතන ආලෝකය අරන් තියෙන ක්‍රමය ඉතා ශ්‍රේෂ්ඨයි. මෙන්න මෙතන තියෙන පලිගුවට දැන් නම් පලිගුවට නිකන් වීඩියෝ ගණන් තියෙන්නේ. මෙන්න මේ ජනේලේ අරපුවාම ආලෝකය මේ ජනේලෙන් මෙතන පරිවර්තනය වෙලා මේ පරිගුවේ විහිදලා තියෙනවා. අර දොලේ පරිගුවයි එහා දොලේ පරිගුවයි සම්පූර්ණ පරිගුව 13කින් විහාරෙට ආලෝකය අරන් තියෙනවා පරාවර්තන ක්‍රමයක් ඔස්සේ. ආලෝක පරාවර්තන ක්‍රමයකින් තමයි මේ විහාරයේ අතීතයේ ආලෝකය තියෙන්නේ. දවල් කාලේ නේද ලයිටින් කරලා තියෙන්නේ මෙතන පලිගුවට. මෙතන ජනේලේ තියෙනවනේ හරියට නැගෙනහිර අර පැත්තේනේ හරි. ඔව්. අර එන්නේ එළිය මේකට වැටෙනවා. මේ ජනේලෙන් එන එළිය ඒක ගානට මේ විවිධ දිශාවල තියෙන පලිගුවලට විහිදවල පරාවර්තන ක්‍රමයෙන් ලයිටින් මේ වතුර මොනවද පාන්දුනොත්? එහි දැන් ඒකට පිළියම් යොදමින් ඉන්න. මධ්‍යම සංස්කෘතික අරමුදලත් අපේ ගරු විහාරාධිපති නායක හඳුරුන්ගේ මැදිහත් වීමෙත් ප්‍රතිසංරක්ෂණ කටයුතු සිද්ධ වෙනවා. මේ මොකක්ද මේ? ජාතික රුසියානු මරන්සි ලංකාවට එන සීගිරිය චිත්‍ර සුද්ධ කරන්න ඒ එනවත් එක්කම දෙගල්දුරටත් ඇවිල්ලා දෙගල්දුරේ චිත්‍ර පිරිසිදු කරලා තියෙනවා. ඒ පිරිසිදු කරනකොට මෙතන චිත්‍ර ලේයර් දෙකක් තියෙනවා කියලා මරන්සි හොයාගෙන තියෙනවා. ඒතකොට මේ තියෙන්නේ පසුකාලීන වැඩිච්ච චිත්‍ර ලේයර් එක. මේ තියෙන්නේ අතීතයේම තිබ්බ චිත්‍ර ලේයර්. චිත්‍ර ලේයර් දෙකකින් පරාවර්තනය මේ නිර්මාණය වෙලා තියෙනවා කියලා මරන්සි තහවුරු කරගත්තා. ඔක මාර ඉතිහාස කතා වලක් තියෙනවා. දවුල්ලෙක් තියෙන්නේ දැන්. මෙතන අපේ හාමුදුරුවනේ මේ අවිගත් මාර්ගයේ සිතෝම කියලා කියන්නේ. මේ තියෙන පරණ එකක්ද? ඒ එතන විශුද්ධ විහාරයේ රූපේ තමයි නිර්මාණය කරලා තිබිලා තියෙන්නේ. ඒ අලුත් එක. මේ උඩ අලුත් එක. අලුත් එක. දැන් අලුත් ටික ඉවත් කළා නේ. අලුත් එක මරන්සි කපුරු දෙකට ගලවලා ගත්තා. ඒක වර්තමානයේ වෙනකොට අස්ථානගත වෙලා තියෙනවා. කියන්නේ යාළුවා මොනවද අසහනය දීලා මෙතනත් වැදගත් මේ අවිගත් මාර්ග විසිතු තුවක්කු දෙකක් අතින් ගත්ත මාර්ග විසිතු දඹුල්ලේ තියෙන්නේ. ඒ දඹුල් මෙහි හදපු කෙනා තමයි දඹුල්ල සංරක්ෂණය කරන්නේ. දේවේන්ද්‍ර මූලාචාර්ය, නිලගම පටබැන්ද, කොස්සත්ත සිත්තරණයිදී, හිරියාලණයිදී කියන ශිල්පීන්ගේ මූලිකත්වයෙන් තමයි මේ විහාරයේ සිතුවම් නිර්මාණය වෙන්නේ. නිර්මාණය වෙනවත් එක්කම දඹුල්ල සංරක්ෂණය කරන්නේ ඒ චිත්‍ර ශිල්පීන්මයි. කීයක බලන්න දවසක් හිටියොත් මදිනේ. මේ ඔක්කොම විවිධමත් ඒ යුගයේ සමානයි. දඹුල්ලට සමකාලීනයි නේ. දඹුල්ල වලගම් බරච්චිමාගේ කාලේ ඉඳලා තියෙන්නේ මහනුවරගේ. මේ මහනුවරේ මුතියංගන
තිස්ස මහා විහාරංච බෝධි මරිචවට්ටියන් ස්වර්ණමාලී මහජිතින්. එතන 12 මස්ථානය කියන්නේ බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩම කළ වැඩ සිටි ස්ථාන 16යි. ඒ ස්ථාන 16 සම්පූර්ණයි. මයංගනය, නාගදීපේ, කැලණිය, ශ්‍රීපාදේ. කොහොම පිළිවෙලට ඇවිල්ලා අවසාන කතරගමින් ඉවර වෙනවා. එතන නුවර චිත්‍ර වැඩිපුරම තියෙන පන්සල දෙගල්ගේ රජමහා. එහෙමනේ. මම ඒක දැනන් හිටියේ නෑ ආවට. දැන් වන්දනා කරන්න අපේ නුවරට එන වන්දනා නඩේ පොඩි අඳුර එනවද මෙන්න? සමහරක් පිරිස් නම් එනවා. සමහරක් ලංකාව දෙගල්දු රජමහා විහාරයේ කිව්ව මොකද්ද කියනවත් දන්නේ නැති පිරිස් ඉන්නවා ඉතින් තාම. මේක ඇත්තටම ගෙනියන්න ඕන නේ කට්ටිය අතරට කියන මේ වගේ පාසල් දරුවන්ට විතරන්නේ දැන් මට තේරෙනවා ඇවිල්ලා බැලුවම කොයිතරම් වටින සම්පතක්ද සාසනෙින්ද කියලා. පොඩි අර එතකොට මේ විහාරේ පටන් ගන්න කොයි කාලෙද විහාරයේ වැඩ ඉවර කරන්න අවුරුදු කීයක් විතර ගියාද මොන කාලවකවානුවේද වෙලා තියෙන්නේ? වර්ෂ 1748 කීර්තිසී රාසිංහ රජුරුව තමයි වැඩ ආරම්භ කරේ. වර්ෂ 1782 වර්ෂයේ රාජාධිරාජසිංහ රජතුමා යාගේ මල්ලි තමයි වැඩ ඉවර කරලා රාජගුරු මොරතොර ධම්මක්කන්ද මහානායක හඳුරුන්ට පන්සල පූජා කරන්නේ. යාගේ මල්ලි තමයි හදලා පූජා කරන්නේ කීර්තිසී රාසිංහ රජතුමාගේ අබා. ඒ නායක හඳුරගේ විශේෂත්වයක් තියෙනවද? නායක හඳුරගේ විශේෂත්වයක් තියෙනවා. මහානායක හඳුරුව කීර්තිසී රාසිංහ රජතුමාටත් රාජාධිරාජසිංහ රජතුමාටත් අකුරු උගන්වුවා. ඒක නිසා රාජගුරු කියන ගෞරව නාමය ලබා දුන්නා. සියම් මහා නිකායේ මල්ලතු මහා විහාර පාර්ශවයේ සිවණ මහානායකව වැඩ ඉන්නේ වැඩ හිට අපවත්ී වදාලේ අපේ රාජගුරු නායකවරු. ඉතින් ඒ වගේ ඓතිහාසික පරපුරකින් සංඝ පරපුරකින් වැඩේන නේද? පොඩි හාමුදුරුවොත් මම හිතන්නේ මේ પરම්පරාවේ විශිෂ්ටත්වයේ කියාපාමින් හරිම ලස්සනට මේ විහාර මන්දිරයේ ඉතිහාස කතාව විශේෂතා කියලා දුන්නා. ඉතින් පොඩි හාමුදුරුවෝ ගොඩක් පිං